අද අපි ජාතික ජනබලවේගයේ හැටියට කොළඹ මහනගර සභාවට ඉල්ලන අපේක්ෂකයන් ලෙස අප තැන්පත් කරන්න අද දවසේ අපි පැමිණියා. ඉතින් අපි දන්නවා කොළඹ නගර සභාව කියන්නේ විශේෂයෙන්ම කොළඹ කියලා බැලුවොත් කොළඹ නගරය කියලා බැලුවොත් අපේ මහ මැතිවරණයේ වෙලාවේ අපිට දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරලා දුන්නා. අපේ ආසන පහම අපි දින්නා මාලිමාව හැටියට ජාතික ජනබලවේගයේ හැටියට. ඉතින් අපි හිතනවා මේ වෙලාවෙත් පළාත් පාලන ඡන්දය කියන්නේ අපේ ගමේ ඡන්දය අපිට දැනෙන අපි දන්න කරන අය සහභාගී වෙන මේ ඡන්දෙත් ඉතාමත්ම ඒ විදිහටම ඒ වගේම දැවැන්ත ජයග්‍රහණයක් අපිට අත් කරගන්න පුළුවන් කියන එක අපි විශ්වාසයි. මොකද ජාතික ජනබලවේගයේ ඉන්න අපේ කොට්ටාශවල වැඩ කරගෙන යන අපේ සහෝදර සහෝදරයන් අපේ අපේක්ෂකයන් ඇත්තට මේ ඡන්ද කාලේ විතරක් නෙවෙයි ක්‍රියාත්මක නිකන් ක්‍රියාශීලී වෙන්නේ. ඊට වඩා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ විශේෂම ගියවර පළාත් පාලන මැතිවරණයේ ඉඳන් ඉතාමත්ම ක්‍රියාශීලී විදිහට නගරේ තියෙන ප්‍රශ්න, තමන්ගේ වත්තේ තියෙන ප්‍රශ්න, තමන්ගේ පාරේ තියෙන ප්‍රශ්නේ ඒවට මැදිහත් වෙලා ඒවට ඉතාමත්ම කඩිනමින් උත්තර හොයන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව අතරින්ම බිහි වුණ නායකයෝ තමයි ජාතික ජනබලවේගයේ මෙදා සැරේ ඉන්නේ. ඉතින් අපිට ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ ගිය වෙලාවේ පළාත් පාලන ඡන්ද වෙලාවේ අපිට හිටපු ඒ ලයිස්තුවට වඩා අපිට ටිකක් හොඳ ඉතාමත්ම ශක්තිමත් පිරිසක් මෙදා සැරේ එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි හරි ආසාවෙන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මෙදා සැරේත් අපේ දැන් තියෙන ජාතික තලයේ අපිට තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් අපි දන්නවා නගරයටත් අපිට ඒ බලය ලබා ගන්න වෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය කියලා බැලුවම අවුරුදු 75ක් තිස්සේ අපි දන්නවා නගරේ හැමදාම කොළ පාටින් වැඩි හරියක්ම තිබිලා තියෙන්නේ. හැබැයි දැන් ඒ තියෙන දේශපාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජරා ජීර්ණය වෙච්ච ඒ දේශපාලනය තවදුරටත් වළංගු නැහැ කියන එක අපි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පෙන්නුවා. මෙවර අපේ පළාත් පාලන මැතිවරණයේදීත් ඒ විදිහටම ජනතාව අපිව ජාතික ජනබලවේගය අපේ ජනතාවාදී පාලනය ඒ වෙනුවෙන් කරන්න ඕන ඒ තීරණය ගනී කියන එක අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා. මෙදා සැරේ කොළඹ නගර සභාව දිනන්නෙත් මාලිමාව. ඇමතිලා දෙන්නෙක් තමයි මේ පාර ප්‍රතිවාදීන් ඉදිරින්නේ. කොහොමද කොළඹ සටන? කොළඹ සටන කොහොමත් අපි හිතන විදිහට හැම වෙලාවෙම හරිම තීව්‍රයි. හැබැයි මේ වෙනකොට අර කලින් තිබ්බ දේශපාලන අවලංගු නිසා මම හිතන්නේ අපිට මේ වෙලාවේ ඒක එච්චර ලොකු තරගයක් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ වැඩ බාර ගන්න විතරයි තියෙන්නේ. ඒක ජනතාවගේ අතේ තියෙන්නේ. හැබැයි ජනතාවේ තරගය මම හිතන්නේ තීරණය කරලා ඉවරයි කියන එක. පාර්ලිමේන්තුවේදීත් පෙරළුවා. මෙදා සැරේ මෙතන පෙරලන්න එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. කොළඹ නගරයේ තියෙන ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, මේ කොළඹ නගරයේ තියෙන සංස්කෘතික ගැටලු ඇත්තටම අපි නගරේ තේරුම් ගත්ත පිරිසක්. මම මේ කියන්නේ මං ගැන විතරක් නෙවෙයි, පුරපති අපේක්ෂිකාව හැටියට මං විතරක් නෙවෙයි, මෙතන අවට ඉන්න සියලු දෙනාම මෙතන මගේ වටේ අද දවසේ එකතු වෙලා ඉන්න මේ අපේ කණ්ඩායම එතන නගරයේ ඉන්න තමන්ගේ කොට්ටාශය ගැන ලොකු අවබෝධයක් තියෙන පිරිසක්. ඉතින් අපි මේ ඡන්දෙ ඉදිරිපත් වෙන්නේ තනි පුද්ගලයෝ හැටියට නෙවෙයි, කණ්ඩායමක් හැටියට. ඒ සාමූහිකත්වයෙන් තමයි අපි රටක් දින්නේ, අපි නගරයක් දිනනවා. ඔව් අපිට ඒ කියන්නේ ලෝ ඉන්කම් සෙටල්මන්ට්ස් නැත්නම් වතු 1340කට අධික ප්‍රමාණයක් තියෙනවා කියන එක දැන් අවුරුද්දකට විතර කලින් කරපු සර්වේ එකක පෙන්නලා තියෙනවා. දැන් කොළඹ නගරේ පාර්ලිමේන්තු කණ්ඩායමට ආපු චෝදනාවක් දැන් සුමානේදී අත්දැකීම් නැහැ කියන්නේ. මේ කණ්ඩායමේ ඉන්නවද කිසිදු මන්ත්‍රීවරු අත්දැකීම් තියෙනවද? ඇත්තටම දැන් මා ගාවම හිටගෙන ඉන්නේ අවුරුදු 23ක් අපේ නගර සභාවේ වැඩ කරපු අපේ නගර සභාවේ නායකත්වය ගත්ත හේමන්ත වීරකෝන් මන්ත්‍රීතුමා. එතකොට අපි දන්නවා අවුරුදු 23ක් නගර සභාවක වැඩ කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. දැන් ඔහු මේක කියන්නේ ඉතින් මම මේක කියනවා. ඉතින් ඒක ලේසි නැහැ. එතනින් යම්කිසි දූෂණය, වංචාව වගේ චෝදනාවක් එල්ල වෙලා තිබ්බනම් මේ වෙනකොට ඕවා ඉස්මතු වෙනවා. හැබැයි අද වෙනකොටත් හේමන්ත අපේ සහෝදරයාට ඇත්තටම ඉතාමත්ම ශක්තිමත් විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඇයි? මොකද ඇත්තටම අපේ දේශපාලනය ඒ හරය නියෝජනය කරමින් ඔහු වැඩ කරගෙන යනවා. ඉතින් ඒ මන් සහෝදරය විතරක් නෙවෙයි අපි දන්නවා මෙතන අපේ කණ්ඩායමේ ඒ වගේ ඇත්තටම තමන්ගේ ඒ වපසරිය, තමන්ගේ ඒ රැකියාව, තමන් මහජන නියෝජිතයෙක් හැටියට කරන්න ඕනේ මොකද්ද කියන එක හොඳට තේරුම් ගත් පිරිසක් තමයි අපිත් එක්ක මේ කණ්ඩායමේ ඉන්නේ. ඔබතුමාලා මේ තාක්ක රජයේ විසින් ගත්ත වැඩපිළිවෙල ඔය කියන තන්ත්‍රපදවලට බලපාන්නේ නැතුව අපි හිතනවා අපි ඉතාමත්ම සාධාරණ විදිහට මේ අපේ රජයේ මේ අපේ වැඩපිළිවෙල අපි එලාගෙන තියෙනවා කියලා. ඒක ජනතාවට තේරෙනවා කියන එක තමයි අපේ තීන්දුව.
ඕවා ඉතින් පරණ කතා හැමදාම ඡන්දයක් ලඟ වෙද්දී ওই ප්‍රශ්න ටිකමයි අහන්නේ මම හිතන්නේ මම කවුද කියන එක මම දේශපාලනය කරන්නේ කොහොමද කියන එක හා මම දේශපාලනට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මේ වෙනකොට ජනතාව දන්නවා. හඳුනාගෙන කියනවාද ඔබතුමිය? හඳුනාගෙන කියනවාද ඔබතුමිය? ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕනේ කියලා මේ නගර සභාව? මම හිතන්නේ නගර සභාව ඇතුළත තියෙන නිවාස සම්බන්ධයෙන් ප්‍රශ්න, වතු ආශ්‍රිත තියෙන ප්‍රශ්න, කුණු ආශ්‍රිත තියෙන ප්‍රශ්න, ඊට අමතරව අපේ යටිතල පහසුකම් ප්‍රශ්න මේ හැම දෙයක්ම අපි ප්‍රශ්න කියලා අඳුරගෙන තියෙනවා. ඉතින් එක ප්‍රශ්නයක් නෙවෙයි මම හිතන්නේ නගරයේ ප්‍රශ්න ලෝකයක්. ඒ ප්‍රශ්න ලෝකයට අපි තිරසාර විසඳුම් දෙන්න ලෑස්ති. පදු ආදායම් ප්‍රශ්න. ඒ හැම දෙයකටම අපි විසඳුම් දෙන්න ලෑස්ති. ඔව්. නැහැ ඇතරම සමූපකාර ඡන්දවලත් අපි ඉතාමත්ම හොඳින් මම හිතන්නේ ජාතික ජන බලවේගය හැට අපි ජයග්‍රහණ ලැබිලා තියෙනවා. එකක් දෙකක් ඔව් ඒක අධ්‍යාපන අපේ මේ ගුරුවරුන්ගේ ඡන්දෙත් මම හිතන්නේ 380 ගාණෙන් අපි 370 ගාණක් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ජනතාව ඒකක් දන්නවා. ජනතාව දිගටම අපිත් එක්ක එක එක අවස්ථාවලදී අනිවාර්යෙන් මේ ලංකාව කියන්නේ ඉතාමත්ම කුඩා රටක් වුණාට ගොඩක් අපේ ඡන්ද ඇතුලේ ඔය එකක් දෙකක් වර්ධින ඉඳ තියෙනවා. හැබැයි ඒකෙන් අපි පස්සබට වෙන්නේ නැහැ. ජනතාව ඒක සම්පූර්ණයෙන් ඒ කියන්නේ ඒක විතරයි ඒ කියන්නේ පරදින එක විතරක් උඩට උස්සලා කතා කරන්නේ මම හිතන්නේ අපි ඉතාමත්ම දැවැන්ත ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. ජනතාව ඒක විශ්වාස කරගෙන තමයි අපිත් එක්ක වැඩ කරගෙන යන්නේ. ඉතින් අපිට ඇත්තටම ෂුවර් එකක් තියෙනවා මෙදා සැරෙත් අපිත් එක්ක තමයි මේ ගමන යන්නේ කියලා. විනාඩි දෙකක ඉංග්‍රීසි යා කට් කරගමු. ඇත්තටම එහෙම ජනතාව අපි කෙරෙහි තියෙන විශ්වාසය කිසිසේත්ම ගිලිහිලා නැහැ. මම හිතන්නේ වෙනදාට වඩා මේ රජයේ මේ නායකත්වය කරන ඒ වැඩපිළිවෙල හා ඒ කැපකිරීම ජනතාවට තේරෙනවා. හා ජනතාවත් ඒ කැපකිරීම කරගෙන යන්න ලෑස්ති වෙනවා. මොකද අපි දන්නවා අනුර සහෝදරයා වැඩ බාරගත් දවසේ සිට අද වෙනකන් අපේ മന്ത്രിවරු වැඩ බාරගත් දවසේ සිට අද වෙනකන් ඒගොල්ලෝ කරගෙන යන වැඩ ගැන මම හිතන්නේ ජනතාවට කලකිරීමක් තියෙනවා කියලා. ජනතාව ඇත්තටම හරිම උනන්දුවෙන් මේකට සහභාගී වෙමින් තමයි අපිත් එක්ක යන්නේ. අපිට නගරය හෝ ලංකාවේ ඉතුරු පළාත් පාලන ආයතන 341ත් අපිට දිනා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තට මේ ජනතාවත් එක්ක අපේ කොට්ටාස් සභා, අපේ කාන්තා සභා, අපේ තියෙන යාන්ත්‍රණ හරහා ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඇත්තටම පසුබෑමක් නැත්නම් අපි කියන්නේ කලකිරීමක් කියන එක මම හිතන්නේ ওই ප්‍රතිවිරෝධී කණ්ඩායම් හා මාධ්‍යෙන් හදන කතා විතරයි. ඇත්තටම ජනතාවට අපි ආමන්ත්‍රණය කරොත්, ඇත්තටම ජනතාවට කතා කරොත් අපි දන්නවා ජනතාව තවමත් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේ පක්ෂයක් දිනවන්න නෙවෙයි රටක් දිනවන්න. ඒ ගමන අපිත් එක්ක යන්න ලෑස්ති. මොකද කොහොමත් අපිත් කියලා තිබ්බේ මේක තනියෙන් අපිට රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට තනියෙන් කරන්න බෑ. අපිට මේක කරගන්න අවශ්‍ය වෙන්නේ ජනතාවත් එක්ක. ජනතාවාදී පාලනයක් නේ අපි හැම කෙනාම ඉල්ලුවේ. ඉතින් එහෙම කලකිරීමක් දුකක් කියන එකක් නැහැ. ජනතාව අපිත් එක්ක ඉන්නවා කියන එක අපි නිසක වශයෙන් දන්නවා. ඔව් ඇත්තරම ලක්මාලි සහෝදරී මම මෙතන අපේ කාන්තා දේශපාලන නියෝජනය කරන බහුතරයක් ඉන්නවා මෙන්න මෙතන මේ කණ්ඩායමේ වුණත් කාන්තා දේශපාලනය කියලා කතා කරාම අපිත් උද්ඝෝෂණය කරලා තියෙනවා අපිත් අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරලා තියෙනවා ඇත්තට මේ තත්ත්වය හරිම ඛේදනීයයි හරිම දුක්ඛිතයි ඒක කවදාකවත් කිසිසේත්ම කාටවත් විය යුතු දෙයක් නෙවෙයි අපි ඒක දන්නවා අපි ඒක පිළිගන්නවා මේක අපේ පාලනයක් යටතේ වෙන දෙයක් ගැන අපි දන්නවා හැබැයි මං හිතන්නේ කලින් පාලකයෝ හැමදාම කරේ එහෙනම් ඒ ප්‍රශ්න පැත්තකට දාලා මීඩියා පොඩි සංදර්ශනයක් කළා ඒ කතාව අත්හරින එක. හැබැයි ජාතික ජන බලවේගයේ මම හිතන්නේ අපේ ජනාධිපති විශේෂයෙන්ම අපේ අගමැතිතුමිය ඉඳන් අපේ මේ බිම්මට්ටමේ වැඩ කරන හැම සහෝදරියක්ම මේ ප්‍රශ්නට සංවේදී. අපි කාන්තා සංවිධාන හැටියට කාන්තා දේශපාලඥයෝ හැටියට බිමේ වැඩ කරන අපේ සහෝදරිය හැටියට විශේෂයෙන්ම කොළඹ නගරේ පුරපති අපේක්ෂක හැටියට මම වුණත් මම හිතන්නේ අපි මේකට හරිම සංවේදී. අපි මේ ගැන හොයනවා. අපි හිතනවා අපේ ආණ්ඩුවෙන් ඇත්තටම මේකට සාධාරණයක් ඉෂ්ට වෙනවා. මොකද මේ වගේ ප්‍රශ්න තවදුරටත් කාටවත් අපි කිසි කෙනෙක්ටම මේ වගේ ප්‍රශ්නයක් තියෙන එකට අපි ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් විරෝධය පානවා. හැබැයි අපි හිතන්නේ ආණ්ඩුවක් හැටියට අපි මේකට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන එක අපි විශ්වාස කරනවා. ඕකේ.